පස්සේ මම කිව්වා ඔන්න ගෙදරින් අහලා බලන්නකෝ අභිනිෂ්ක්‍මණයට හේතුපාදක එහි ඇති කියලා. ඊට පස්සේ අහලා බැලුවාන් පස්සේ ඔව් මේ අපේ කෙල්ලෙකුගේ තනයක් අල්ලලා තියෙනවා. මේ ලොකු ළමෙක් වෙලත් කෝබන් තනේ කියලා අහලා තියෙනවා. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ කියලා. ඉතින් ඕක නෙවෙයි පොඩි දෙයක් එක. ඇත්තටම පොඩි දෙයක්. ලොකුවට ගන්න පුළුවන් මහා අපරාධ දෙයක් නෙවෙයි. ඔය විහිළුවට වගේ දේවල් කරොත්. එතකොට මේවා විහිළු නෙවෙයි මේ දරුවෙකුගේ බෑඩ් ටච් එකක් කරනවා. කියන්නේ විහිළුවක් නෙවෙයි. ඒතකොට මෙන්න මෙයාගේ අනුගාමිකව ඉන්න ඕනම් මම කියන්නේ මෙයා මොන තත්ත්වයකටත් මෙන්න මේ අවම සදාචාරයව සම්පන්න නැති කෙනෙක්. මෙන්න මේ වගේ අවම සදාචාරයක් සම්පන්න නැති පුද්ගලයෙකු කොහොමද බෝධිසත්වෙක් කියන එක තමයි ගැටලුවක් වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක මෙයා කියනවා දැනුම් දෙන්න ඕන කාටද දන්නවද මේක? මේක දැනෙන්න දෙන්න ඕන මට ගුරුවරයාය කියලා කියාගෙන හිටපු සෙට් එකක් හිටියේනේ. වනචර කුපාඩි අයිස් ගහන කුඩු ගහන දුග ගහන ඔක්කොම වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද පොඩි නිවැරදි කිරීමක් කරන්න ගත්තේ මේ දෙවි දේවතාවුන් වගේ මිනිස්සුත් ඉන්නවා. හැබැයි වෙලා තියෙන්නේ මේ වීඩියෝ එකේ ඉන්න එක ඌ ගැන කියනවා නම් ඌ වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද තිරිසන් දන්නවද? තිරිසන් ඒ කියන්නේ මේ සිව්පාවට ගෞරව නාමයක් විදිහට අපි සිව්පාවුන් කිව්වට අන්ත තිරිසන්නු කියලා જાතියක් ඉන්නවා. මිනිස් වෙසින් ඉන්න තිරිසන්නු. අන්න ඒ වගේ එකෙක් ගැන තමයි මේ වර්ණනා කරලා මොකෙක් හරි එකෙක් මේ වීඩියෝ එකක් හදලා තියෙන්නේ. ඒකට හේතුවේදී වැඩිදුර යන්න ඕනේ නැහැ. මේ වීඩියෝ එකේම අමුණලා තියෙනවා මෝ නොකල යුතු අසික්කිත දේවල් හරීම විහිළුවක් සරල දෙයක් විදිහට කරලා ඒක පම්පෝරියක් විදිහට කියවනවා. මේ වගේ එකෙක් බෝධිසත්වයෙක් වෙන්න පුළුවන්ද විහිළුවකටවත්? නිකන් විහිළුවකට කොලොප්පමකට බෝධිසත්වයෙක්. මේ වගේ සක්කිලියෙක් අර අවලෝකීතේශ්වර කියන මහා නාමයක් ආරූඪ කරගෙන ඒ නමට නිග්‍රහ කරගෙන මේ කරන අමනච්ච වැඩි සාධාරණීකරණය කරන්නත් උගේ වහල්ලු සෙට් එකක් ඉන්නවා. මොකද වුණොත් මේ මූ වගේම මූට වගේම මේ ඔළුවේ අමාරුව තියෙනවා. ඉතින් උන් හිතන්නේත් මේ නොකල යුතු දේවල් කළාම හරි පොරවල් කියලා. උන් තමයි බෝධිසත්වයෝ කියලා හිතන් ඉන්නේ. ඉතින් උන් හිතන් ඉන්න විදිහ. ඉතින් ඇත්තම කතාව නම් වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද මේ වගේ අමන අපචාරී තිරිසනුන්ද ඇත. හොඳට තේරුම් ගන්න මේ කියන්නේ මේ අනිත් මිනිස්සු මුලාවේ වැටෙනවට. මේ වගේ පිස්සන්ට අහු වෙන්න එපා. මොන් තිරිසන්නු පූර්ණ තිරිසන්නු අර්ධ තිරිසන්නු නෙමෙයි පූර්ණ තිරිසන්නු. මේ වැඩි වියට පත් වෙච්ච ගමන් පොඩි කෙල්ලක් හිටියා. මේකේ තනයක්වත් නැහැනේ කියලා මං ඇල්ලුවා. ඔන්න හරිනේ. මේකේ තනයක්වත් තාම නැහැනේ කියලා වැඩි වියටත් පත් වෙලා තනයක්වත් නැහැනේ කියලා